තෙරුවන් සරණයි සුබ දවසක්. අපේ 6 පන්තියේ දුවල පුතාලා හැමදෙනාටම අද අපි ඉගෙන ගන්න යන්නේ 6 වසර දෙමළ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ මාතෘකාව බවට පත්වන්නේ පඩම් පාර්තු පේසුවෝ. පඩම් පාර්තු පේසුවෝ. පඩම් පින්තූරයේ පාර්තු බලා පේසුවම් කතා කරමු. පින්තූරයේ බලලා කතා කරමු දෙවෙනි පාඩමේදී. මෙහිදී පුතේ අපිට හම් වෙනවා දෙමළ හෝඩිය මූලික කරගත් දෙමළ වචන ඉගෙන ගන්න යන්නේ. මුලින්ම අපිට හම් වෙන අකුර තමයි අයන්න. අයන්නෙන් අපිට පින්තූරයක් දක්වලා තියෙනවා. ඒ යටතේ අපිට දෙමළ වචනෙකුත් ලබා දීලා තියෙනවා. පින්තූරය දිහා දැක්කම පින්තූරයෙන් අපිට පේන්නේ අම්මා කෙනෙක් ඉන්නවා. එතකොට දෙමළෙන් අම්මා. සිංහලෙමුත් අම්මා. දෙවෙනි පින්තූරයත් අයන්නෙන් පටන් ගන්නෙ. පින්තූර දිහා දැක්කම අක්කා කෙනෙක් ඉන්නේ. එතකොට දෙමළ වචනේ තමයි අක්කා. අක්කා. සිංහලෙමුත් අක්කා, දෙමළෙමුත් අක්කා. ඊළඟ වචනේ පුතේ සතෙක් ඉන්නවා. ආයන්න. දෙමළ ආ. ආයන්නෙන් වචනයක් තියෙනවා. ආඩු. එළුවා. මේ ඉන්නේ එළුවේ. ආඩු එළුවා. ඊළඟ පුතේ ආයන්නෙම නැවත වචනයක් අපිට ලබා දීලා තියෙනවා. ආමි ඉබ්බා. ආමි. ඒතර ඉබ්බට දෙමළෙන් කියන්නේ ආමි. එතකොට පහලින් අපි ඉගෙනගත් වචන 4 ඒ වගේම දෙමළ අකුරු 2 පහලින් අපිට ලබා දීලා තියෙනවා ඒ අකුරු ලියවන ක්‍රමවේදයේ ලියන රටාව. ඊළඟට අපි ඉගෙන ගන්න යනවා ඉයන්න. ඉයන්න. ඊ අකුර. ඊ අකුර යටතේ අපිට වචන දෙකක් දෙනවා. ඒ වගේම තමයි පින්තූර දෙකක් තියෙනවා. සංඛ්‍යාවක් අපිට ලබා දීලා තියෙනවා. 2 දෙමළෙන් ඉරණ්ඩු. ඉරණ්ඩු. 2 දෙවෙනි වචනේ මේ ඉයන්නෙන් දෙන කොළයක්. කොළයට දෙමළෙන් කියන්නේ ඉලෙයි. ඉලෙයි. කොළය. ඊළඟට ඊ අකුර. ඊ අකුරින් වචන දෙකක් අපිට ලබා දීලා තියෙනවා. පළවෙනි ඊ අකුරින් දෙනකොට දෙන්නේ වචනය ඊ. මැස්සා. මැස්සා. ඊ කියන්නේ මැස්සා. ඊළඟට අපි දෙවි කෙනෙක්ගේ පින්තූරයක් අපිට ලබා දෙනවා ඊසන්. ඊසන්. ඊශ්වර දෙවියා. මේ අකුරු දෙක ලියන රටාව ක්‍රමවේදය මෙහෙම පහලින් දක්වලා තියෙනවා. ඊළඟ පින්තූරයේ බලනකොට උයන්න. ඌ අකුර මූලික කරගෙන වචන දෙකක් අපිට ලබා දීලා තියෙනවා. උරල්. වංගෙඩිය. උරල්. වංගෙඩිය. උලහම්. උලහම්. ලෝකය. ලෝකය. ඊළඟට ඌ යන්නේ ඌසි. ඉදිකටුව. ඌසි. ඉදිකටුව. ඌර්. ඌ යන්නේ ඌර්. ගම. ඌර් ගම. ඒ වචන දෙක මූලික ලියන විධි ක්‍රමවේදයේ පහලින් දක්වලා මේ විදිහට තියෙනවා. දුවේ පුතේ. ඊළඟ අකුරු දෙක තමයි ඒ. මුලින්ම ඒ අකුර තියෙනවා. ඒ යන්න. ඒ යන්නෙන් වචන දෙකක් ලබා දීලා තියෙනවා. පින්තූර දිහා දැක්කම නම් අපිට පේනවා මීයා. මීයෙක් ඉන්නවා. මීයට දෙමළෙන් කියන්නේ එලි. මොකද්ද? එලි. එලි. මීයා. ඊළඟට යන්නෙම ලබා දෙන වචන තමයි කෝඹියෙක්. කෝඹියෙක් ඉන්නවා. කෝඹියට දෙමළෙන් කියන්නේ එරඹු. මොකද්ද? එරඹු. ඊළඟ වචනේ අපිට හම් වෙනවා ඒ යන්නෙන් යන්නෙන් වචන දෙකක් ලබා දීලා තියෙනවා. ඒ යන්නේ පළවෙනි වචනේ තමයි ඒනි. ඒනි. ඉනිමග. ඉනිමග. ඊළඟ අකුර ඒ යන්නෙන්මයි වචනේ තමයි ඒලු. ඒලු කියන්නේ 7. ඒලු කියන්නේ දුවේ පුතේ 7. ඒ යන්න ලියන විදිහත්
අපිට පහලින් දක්වලා තියෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට අපිට දක්වලා තියෙනවා. ඊළඟ අකුර තමයි පුතේ අයි අකුර. අයි. අයි අකුරින් වචන දෙකක් දක්වලා පින්තූර දෙකකුත් එක්ක බලන්නකෝ. පහ. පහ. දෙමළෙන් අයින්දු. පහ අයින්දු. ඒ වගේම ඊළඟ අයි අකුරින් තියෙන අයිස්ක්‍රීම්. අයිස් පළම්. අයිස් පළම්. අයිස්ක්‍රීම්. අයිස් පළම්. අයිස්ක්‍රීම්. ඊළඟ අකුර ඕ. යන්නේ වචන දෙකක් පින්තූර දෙකක් ලබා දීලා තියෙනවා. ඉලක්කම නම් 9 ඔම්බුදු. 9 ඔම්බුදු. ඊළඟ ඉලක්කම 1 එකට දෙමළෙන් කියනවා ඔන්රු. 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 අයි සහ ඕ ලියන විදිහ තියෙනවා. කොහොමද? අයි අකුර මේ විදිහට ලියනවා. ඕ අකුර මේ විදිහට ලියනවා. මේ අකුරෙන් පස්සේ පුතේ අපිට ක්‍රියාකාරකම් 1 ඒ යටතේ ලබා දීලා තියෙනවා. සෙවි මඩු පොම් පේසුව. සවන් දෙමු. කතා කරමු. මේ ළමයි අහනවා ඉවර කියලා. දැන් මේ ඉවර කියන වචනේ අර්ථ කීපයක් තියෙනවා. මැය මොහු කියන අදහස ලබා දෙනවා. මේ සෙයාර් පාඩු එකේදී ක්‍රියාකාරකම් එකේදී අපි කතා කරන්නේ මේක අදහස ලබා දෙන්නේ මැය කියන අදහස. දුවෙක් ඉන්නවා. දුව අහනවා ඉවර් යාර්. ඉවර් යාර්. ඉවර් යාර්. ඉවර් කියන්නේ මැය යාර් කවුද? මැය කවුද? මැය කවුද? මේ පුතා කියනවා ඉවර් අම්මා. මැය අම්මා. ඉවර් යාර් කියලා ඇහුවට පස්සේ පුතා කියනවා ඉවර් අම්මා. ඊළාට අහනවා දුව ඉවර් යාර්. ඉවර් අක්කා. මැය අක්කා. ඉවර් යාර්. ඉවර් පාටි. නැත්තම් අපිට කියන්න පුළුවන් ආච්චි කියලා. මැය ආච්චි. සෙයාර් පාඩු 2 ක්‍රියාකාරකම් දෙකේදී ඒත් ඒ වගේම තමයි සෙවි මඩුප්පෝ පේසුම් සවන් දෙමු කතා කරමු. දැන් මේ පුතා තමයි අහන්නේ ඉවර් යාර් කියලා. ඉවර් යාර්. මැය කවුද? ඉවර් යාර්. මැය කවුද? මේ දුව උත්තර දෙනවා ඉවර් එනදු අක්කා. මේ පින්තූරෙන්නේ කවුද? අක්කා. ඉවර් මැය එනදු මගේ අක්කා. මැය මගේ අක්කා. ඉවර් යාර්. මැය කවුද? දුව කියනවා ඉවර් එනදු අම්මා. මැය මගේ අම්මා. ඉවර් යාර්. මැය කවුද? දුව කියනවා ඉවර් එනදු ආච්චි. මැය මගේ ආච්චි. දැන් අපි මුලින් ඉගෙන ගත්ත කොටස නැවතක් මේ රතු පාට කොටුවේ පෙන්නලා තියෙනවා. ඉවර් යාර්. මැය කවුද? ඉවර් එනදු මැය මගේ. අපිට දාන්න පුළුවන් අම්මා, තංගී, අක්කා ආදී වශයෙන් අපිට දාලා කතාව හුරු වෙන්න පුළුවන්. සෙයාට් පාඩු මොන්ඩු ක්‍රියාකාරකම් 3. ඒ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා සවන් දෙමු කතා කරමු. ඉදු එන්න. මේ මොකද්ද? නැත්නම් කුමක්ද? මේ මොනවද කියන අදහස මේ තුලින් ලබා දෙනවා. ඉදු මේ කියන අදහස. සාමාන්‍ය ඉදු කියන වචනේ ගන්න පුළුවන් මේ මෙය මූ කියන අදහස් ලබා දෙනවා. ඉදු කියන වචනේ. දැන් මෙතන දහන්නේ මේ ළමයා මේ දුවගෙන් අහනවා මේ මොකද්ද? මේ දුව කියනවා ඉදු ඕඩම්. ඉදු ඕඩම්. මේ ඔරුව. මේ ඔරුව. ඊළඟට අහනවා ඉදු එන්න. මේ මොකද්ද? ඉදු ආමි. මේ ඉබ්බා. මේ ඉබ්බා. මේ
ඉබ්බා. ඉදු එන්න. මේ මොකද්ද? ඉදු එරුඹු. මේ කූඹියා. මේ කූඹියා. ඉදු එන්න. මේ මොකද්ද? ඉදු එලි. මේ මීයා. එතකොට දුවේ පුතේ අප්‍රාණවාචී දේවල් සහ සතුන් සඳහා ප්‍රශ්න අසනකොට ඉදු කියන සර්වනාම පදයක් එන්න කියන ප්‍රශ්නාර්ථ පදයක් යොදාගෙන තමයි ප්‍රශ්න ඇසීම සඳහා භාවිතා කරන්නේ. මෙහිදී රතු පාට කොටුවෙත් අපිට දකින්න තියෙනවා කතාවට හුරු වෙන්න පුළුවන් ඉදු එන්න. එහෙම ඇහුව විට ඉදු ආමි, ඉදු විරණ්ඩු, ඉදු පූනේ, ඉදු එලි ආදී වශයෙන් අපිට කතාවට හුරු වීම හැකියාවක් තිබෙනවා. ඊළඟට සෙයට් පාඩු 4 නාංගු ඒ යටතේ තියෙන්නේ සොට්කලේ උච්චරිප්පු එළදුව වචන උච්චාරණය කරමු ලියමු. වචන උච්චාරණය කරමු ලියමු. ඒ යටතේ මුලින්ම අංකයට අංක 1 යටතේ අයන්න තියෙනවා. අයන්නේ වචනය අම්මා. ඉස්තන්ට අදාළ අකුර දාලා ලියන්න ඕන. ආමි, ඉලෙයි, ඊ, උලහම්, ඌර්, ඌර්, එලි, එලි, ඒලු, අයිස්පලම්, ඔන්රෝ, ඕඩම්, ඕඩම්, අවුඩදම්, අවුඩදම්. අද 6 වසර දෙවෙනි පාඩමේ අන්තර්ගත යුතු කාරණා පිළිබඳව තමයි දුවේ පුතේ අපි තාමත් කෙටියෙන් සාකච්ඡා කරේ. ඔබට මේ පාඩම හොඳින් නැවත බැලීම තුළ මේ පාඩමේ අන්තර්ගතය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා.